අපි කවුරුත් අපේ ජීවිත කාලය පුරාවටම මහන්සි වෙලා සතෙන් සත එකතු කරලා කරන ලොකුම ආයෝජනයක් තමයි තමන්ගේම කියලා නිවසක් ගොඩනගන එක. හැබැයි පුදුමයකට වගේ මෙච්චරි දැවන්ත ආයෝජනයක් කරන්න යනකොට ඒ ගෙදර සැලසුම එහෙමත් නැත්නම් ප්ලෑන් එක අඳින්න අපි ගොඩක් වෙලාවට තෝරගන්නේ කවද කියන එක ලොකු ගැටලුවක්. ඕ ඇත්තටම සමාජයේ ලොකු ව්‍යාකුලත්වයක් තියෙනවා මේ ගැන. අනිවාර්යයෙන්ම මොකද හතරස් කොටු ටිකක් ඇඳලා කාමර ටික වෙන් කරලා දෙන්න පුළුවන් කිසිම විධිමත් වාස්තු විද්‍යාත්මක පුහුණුවක් නැති කෙනෙක් වෙන්න පුරන අපි මේකට තෝරගන්නේ. ඉතින් කඩදාසියක රේඛා කීපයක් අඳින්න එකයි මිනිස්සෙකුට සුවපහසුවෙන් මානසික නිදහසකින් යුතුව ජීවත් වෙන්න පුළුවන් සැබෑ නිවසක් ඩිසයින් කරන එකයි කියන්නේ අහසයි පොළොවයි වගේ වෙනස් කාරණා දෙකත්. අද අපි මේ මූලාශ්‍රහරා ගැඹුරු විමර්ශනයක් කරන්නේ අන්නේ ව්‍යාකුලත්වය ලියා ගන්න. ඇයි නිසි වෘත්තිකයෙක්ම මේ සඳහා අවශ්‍ය වෙන්නේ කියන එක අපි කතා කරමු. මෙතන තියෙන වඩාත් සිත්කරනා කරුණු තමයි මේ තත්ත්වය අහම්බෙන් නිර්මාණය වුණු දෙයක් නෙවෙයි. මේකට බොහොම පැහැදිලි ඓතිහාසික පසුබිමක් තියෙනවා. අපි අතීතයට ගිහින් බැලුවොත් අපේ රටේ පළාත් පාලන ආයතන වලින් නිවාස සැලසුමක් අනුමත කරගන්න අවශ්‍ය වුණේ ඊටමත් මූලික කාරණා කිහිපයක් විතරයි. ඒ කියන්නේ නීතියෙන් ලොකු බලපෑමක් තිබුණේ නැහැ නේද? නෑ ඇත්තටම. ඒ කාලේ නීතියට අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට, ඒ කියන්නේ PHI කෙනෙකුට, එහෙමත් නැත්නම් තාක්ෂණික නිලධාරියෙකුට වගේම මූලික සැලසුමක් අඳින්න පුරුදු වුණු සාමාන්‍ය සැලසුම් ශිල්පියෙකුට උනත් නීත්‍යානුකූලව ගේක ප්ලෑන් එකක් අඳින්න අවසර තිබුණා. මට මතකයි අතීතයේ ගොඩක් ගෙවල් වල ප්ලෑන් පාස් කරගත්තේ ඒ විදිහට. හැබැයි ඉතින් ඒකෙන් අදහස් වෙන්නේ නැහනේ. ඒ නිලධාරියන්ට ගයක් නිර්මාණය කරන්න පුළුවන් කියලා. පැහැදිලිවම නැහැ. ඒක අපි කාටවත් දොස් කියනව නෙවෙයි. ඒ අය තමන්ගේ රාජකාරිය ඉතා නිවැරදිව කළා. මොකද ඒ අතීත නීති පදනම් වෙලා තිබුණේ හුදෙක් සෞඛ්‍ය සහ ආරක්ෂිත රෙගුලාසි මත විතරයි. ඒ කියන්නේ ඒ අය බැලුවේ වෙනස්ම දේවල් ටිකක්. ආරේඩම හරි උදාහරණයක් විදිහට ඒ නිලධාරීන් බැලුවේ වැසිකිලි බලයයි ලිදයි අතර નિયમિત පරතරය තියෙනවද මායිමේ ඉඳලා අඩි ගානක් අත්හැරලා තියෙනවද කාමරයකට ජනේලයක් තියෙනවද කියන එක විතරයි. නමුත් ගෘහ නිර්මාණ ශිල්පයේ තියෙන අවකාශීය ගුණාත්මක භාවය ගැන හෝ සංකල්පීය සංවර්ධනයක් ගැන කිසිම අවධානයක් ඉතිනදී යොමුනේ නැහැ. වෙද්දි නිවසියන්ට දැනෙන මානසිකත්වයේ මොකක්ද කියන දේවන් තීරණය කරන්නේ වෘත්තීය නිර්මාණකරුවෙක්. ඉතින් අර ඉතිහාසයේ ඉඳන් ආපු පුරුද්ද නිසා තමයි අදටත් සමාජයේ සමහර අය හිතන්නේ සැලසුමක් අඳිනවා කියන්නේ රේඛා ටිකස් යා කරන එක විතරයි කියලා. එන්නම් අපි අද කාලයට එමු. අද වෙනකොට මේක නිසි ලෙස විද්‍යාත්මකව සහ කලාත්මකව සැලසුම් කරන්න සුදුසුකම් තියෙන්නේ අතරම කාටද? මූලාශ්‍රවලට අනුව ක්ෂේත්‍රයේ පිළිගත් ප්‍රමිතීන්ට අනුව මේ සඳහා ප්‍රධාන වශයෙන් කාණ්ඩ 4ක් ඉන්නවා. වරලත් වාස්තු විද්‍යාඥයින්, එහෙම නැත්නම් චාර්ටර්ඩ් ආකිටෙක්ට්ස්ලා, සාමාන්‍ය වාස්තු විද්‍යාඥයින්, වාස්තු විද්‍යා බලපත්‍රලාභීන් සහ NVQ 5 මට්ටමේ සැලසුම් ශිල්පීන්. මේ NVQ 5 කියන්නේ නිකම්ම සතියන්ත පාඨමාලාවකින් ගන්න සාතිකයක් නෙවෙයි නේද? කොහෙත්ම නෑ. ඒක ප්‍රායෝගික පුහුණුවක් එක්ක ලැබෙන ඊටමත් පිළිගත් වෘත්තීය මට්ටමක්. මේ කාණ්ඩ 4න් පිට ඉන්න අයක සැලසුම් කරණයේ අවකාශයේ කළමනාකරණය ගැන තියෙන්නේ ඊටමත් මූලික සාමාන්‍ය දැනුමක් පමණයි. ඉතින් ඇයි මේ අය විතරක් විශේෂ වෙන්නේ? මොකද අවකාශයේ ආලෝකීය වාතාශ්‍රය සහ මිනිස් හැසිරීම, ඒ කියන්නේ human psychology කියන කාරණා එකට එකතු කරලා ජීවමාන නිවසක් සංකල්පීයව ගොඩනගන්න විධිමත් අධ්‍යාපනයක් ලැබලා තියෙන්නේ මේ වෘත්තිකයන් විතරයි. මෙන්න මේ හරිය තමයි ගොඩක් බසිත් ගන්න අසලු වෙන්නේ. මට මෙතනදී පොඩි ප්‍රශ්නයක් මතුවෙනවා. ගොඩක් වෙලාවට සමාජයේ අය ගයක් හදන්න ඕන නම් කෙලින්ම යන්නේ ඉංජිනේරුවරෙක් ගාවට. ඒක ලංකාවේ ගොඩක් දකින්න ලැබෙන දෙයක්. ඉංජිනේරුවෝ කියන්නේ අවුරුදු ගාණක් භෞතික විද්‍යාව, ගණිතය, ගොඩනැගිලි ද්‍රව්‍ය ගැන ගැඹුරින් ඉගෙන ගන්නයිනේ. ඉතින් ඒවට ඉහළ තාක්ෂණික දැනුමක් තියෙන කෙනෙකුට ගෙදරක හුලගෙන විද්‍යාවක ජනේලයක් තියන්න හරි කාමරයක් හදාගන්න හරි බැරිද? ඔතන තමයි අපිට මේක වඩාත් පුළුල් රාමුවකට සම්බන්ධ කරන්න වෙන්නේ. ඉංජිනේරුවරයෙකුගේ සහ වාස්තු විද්‍යාඥයෙකුගේ විෂයපතයන් දෙක කියන්නේ සම්පූර්ණම වෙනස් දෙකක්. අපි කිසිම වෘත්තියකට අගෞරව කරනවා නෙවෙයි. ඉංජිනේරුවන් ස්ට්‍රක්චරල් අංශයෙන්, ඒ කියන්නේ ව්‍යුහාත්මක අංශයෙන් අතිශයින්ම දක්ෂයි.
ඒ කියන්නේ ගොඩනැගිල්ලක ශක්තිමත් බව ගැන. හරියටම හරි ගොඩනැගිල්ලක් කඩාගෙන වැටෙන්නේ නැතුව ගුරුත්වාකර්ෂණයට සහ ස්වභාවික විපත්වලට ඔරොත්තු දෙන විදිහට ඊටමත් ආරක්ෂිතව ඉදිකරන්නේ කොහොමද කියන එක ගැන ඉහළම දැනුම තියෙන්නේ ඔවුන්ට. නමුත් මිනිස්සු ජීවත් වෙන අවකාශය කළමනාකරණය කිරීම අයිති වෙන්නේ වාස්තු විද්‍යාඥයාට. ඒ කියන්නේ ගෙදරක බිත්ති කොච්චර හයියද කොන්ක්‍රීට් එකේ ඝනකම කොච්චරද කියන එක ඉංජිනේරුවරයා තීරණය කරද්දී ඒ බිත්ති හතර ඇතුළේ ඉන්නකොට අපිට දැනෙන නිදහස සුව පහසුව නිර්මාණය කරන්නේ වාස්තු විද්‍යාඥයා. අන්න ඒකයි වෙනස. ගොඩනැගිල්ලක අස්ථි පද්ධතිය හදන්නේ ඉංජිනේරුවරයා නම් ඒකට ජීවය දෙන්නේ වාස්තු විද්‍යාඥයා. ඉංජිනේරුවරයෙකුට කොතරම් තාක්ෂණික දැනුමක් තිබුණත් වාස්තු විද්‍යාත්මක සැලසුම් කණණය ගැන ඔහුට හෝ ඇයට සහජයෙන්ම දැනුමක් පිහිටන්නේ නැහැ. ඒ සඳහා වෙනමම නිශ්චිත පුහුණුවක් ලැබුවේ නැත්තම්. එතකොට යම්කිසි සේවාදායකයෙක් තමන්ගේ නිවසේ සැලසුම අනින්න කෙලින්ම ඉංජිනේරුවරයෙක් වෙත යනවා. ඔයා අමල යුතු විශේෂිත කාරණයක් තියෙනව නේද? අනිවාර්යෙන්ම. එහෙම යනවනම් ඒ ඉංජිනේරුවරයාට නිශ්චිත වාස්තු විද්‍යාත්මක පුහුණුවක් සහ අත්දැකීම් තියෙනවද කියලා අහන්නම ඕනේ. මූලාශ්‍රවල පැහැදිලිව සඳහන් වෙලවා සාමාන්‍යයෙන් සුදුසුකම්ලත් නිර්මාණ වෘත්තිකයෙකු තමන්ගේ ඒ විශේෂ නිපුණතාවය ලබාගන්නේ අවම වශයෙන් වසර 5 සිට 10 දක්වා කාලයක් ජ්‍යෙෂ්ඨ වාස්තු විද්‍යාඥයෙකු යටතේ සේවය කිරීමෙන් කියලා. අවුරුදු 10ක්. ඒක හිතා ගන්නත් අමාරු තරම් ලොකු කාලයක් නේ. මොනවද ඇත්තට මේ අවුරුදු 10 පුරාවටම කරන්නේ? ඒක හොඳ ප්‍රශ්නයක්. මොකද කෙනෙකුට හිතෙන්න පුළුවන් ප්ලෑන් එකක් අඳින්න ඕනේ නම් සොෆ්ට්වෙයාර් එකක් ඉගෙන ගත්තම මාසෙන් දෙකෙන් පුරවන්නේ කියලා. මේ වසර 5 ඉඳන් 10 දක්වා කාලය කියන්නේ නිකම්ම රැකියාවක් නෙවෙයි. ඒක හරියටම කිව්වොත් ආධුනිකත්ව පුහුණුවක්. වාස්තු විද්‍යාව කියන්නේ කලාවක් සහ විද්‍යාවක් ප්‍රායෝගිකව මුසු වෙන තැනක්. ඒක පොතක් කියවලා හරි YouTube වීඩියෝ එකක් බලලා හරි ඉගෙන ගන්න බෑ. ප්‍රායෝගික අත්දැකීම් අනිවාර්යයි. ඔව්. මේ කාලය ඇතුලේ වුන් කරන්නේ දහඩිය මහන්සියෙන් සැබෑ ලෝකයේ ප්‍රායෝගික අත්දැකීම් ලබන එක. උදාහරණයක් විදියට හිරු එළිය ගමන් කරන මාර්ගය. ඒකදී සන්පාත් එක අනුව කාමරයක් රත් වෙන්නේ කොහොමද? පවුලක සමාජිකයන් කුස්සියේ ඉඳලා කෑම කන තැනට ගමන් කරන රටාව කොහොමද කියන එක උන් අධ්‍යයනය කරනවා. ඒ කියන්නේ ඒ වැරදීම් ඔක්කොම හදාගන්නේ කඩදාසිය මතදී. හරියටම බරි. ඒ වැරදි හදාගෙන අවකාශය ගැන ගැඹුරු හැඟීමක් වර්ධනය කරගන්නේ මේ දවන්තු පුහුණු කාලය ඇතුලේ. මේක අහගෙන ඉද්දි මට වෛද්‍ය ක්ෂේත්‍රයක කදිම උදාහරණයක් මතක් වෙනවා. හිතන්න ලෝකයේ ඉන්න දක්ෂතම මොළේ ශල්‍ය වෛද්‍යවරයෙක් ඉන්නන. ඔහු වෛද්‍ය විද්‍යාව ගැන ඉහළම තැනක ඉන්නේ. හැබැයි හાર્ට් සර්ජරි එකක් එහෙම නැත්නම් හදවත් ශල්‍ය කර්මයක් කරගන්න ඕනු නම් කවුරුත් ඒ මොළේ ශල්‍ය වෛද්‍යවරයා ගාවට යන්නේ නැහනේ. ඒක ඇත්ත. යන්නේ නෑ තමයි. දෙන්නම දොස්තරලා වුණත් ඔවුන්ගේ විශේෂඥභාවය තියෙන්නේ වෙනස්ම තැන් දෙකක. අර හදවත් ශල්‍ය වෛද්‍යවරයා තමන්ගේ ක්ෂේත්‍රය වෙනුවෙන් ශල්‍යාගාරය ඇතුලේ අවුරුදු ගාණක් ලැබපු ප්‍රායෝගික පුහුණුව තමයි එතනදී තීරණාත්මක වෙන්නේ. ඒක ඊටමත් ගැළපෙන උපමාවක්. අන්න ඒ වගේ තමයි ගොඩනැගිලි ක්ෂේත්‍රයත්. ඉතින් යම් ඉංජිනේරුවෙකුට හෝ වෙනත් ඕනෑම අයෙකුට නිවසක් සැලසුම් කිරීමට බාර දෙනවා නම් ඔවුන් මේ කියන ජ්‍යෙෂ්ඨයෙකු යටතේ ලැබපු නිශ්චිත වාස්තු විද්‍යාත්මක පුහුණුව සම්පූර්ණ කරලා තියෙනවද කියලා තහවුරු කරගැනීම බොහොම වැදගත්. ඒක තමන්ගේ අයිතියක් නේද? අනිවාර්යෙන්ම. තමන්ගේ ජීවිත කාලෙම ඉතුරුම් ටික කෙනෙකුගේ අතට දෙනකොට ඒ ප්‍රශ්නේ අහන්න කිසිම කෙනෙක් පසුබට වෙන්න හොඳ නෑ. දැන් අපි මේ අවුරුදු 10ක කැපවීම ගැන කතා කරාට අද සමාජ මාධ්‍ය දිහා බැලුවම දකින්න ලැබෙන්නේ සම්පූර්ණයෙන්ම වෙනස්ම කතාවක් නේ. Facebook, Instagram වගේ වේදිකාවලට ගියාම අද ඩිසයිනර්ලා වැහි වැහැලා එකකට එකක් ලස්සන ත්‍රිමාණ සේයාරු, ඒ කියන්නේ 3D renders දාලා තියෙනවා දකින්න පුළුවන්. බැලුමට හරිම ආකර්ශනීයයි. ඉතින් මේකෙන් ඇත්තටම අදහස් වෙන්නේ මොකද්ද? අපි මේ දත්තේ ඊටම මධ්‍යස්ථව විග්‍රහ කළොත් පරිගණක මෘදුකාංගයකින් ලස්සනට ආලෝකයේ වටලා වර්ණ දාලා ත්‍රිමාණ රූපයක් නිර්මාණය කරනවා කියන එකයි ඒ රූපයේ තියෙන දේ සැබෑ ලෝකයේ සැබෑ භූමියක ගොඩනගනවා කියන එකයි අතර අතිවිශාලි පරතරයක් තේවා. ඒ කියන්නේ පේන දේ නෙවෙයි ඇත්තටම වෙන්නේ. ඔව්. සමාජ මාධ්‍යවල Taman නිර්මාණකරුවන් කියලා කියා ගන්න බහුව දෙනෙකුගේ නිර්මාණ ප්‍රායෝගිකව දේශ බැලුවම පැහැදිලි වෙනවා ඔවුන් කිසි දිනක හොඳ නිර්මාණකරුවෙකු යටතේ සේවය කරලා නැහැ කියලා. ඔවුන්ට මූලික නිර්මාණ මූලධර්මය කියන්නේ බේසික් ඩිසයින් ප්‍රින්සිපල්ස් ගැනවත් නිසි අවබෝධයක් නැහැ. මට ඒක ටිකක් පැහැදිලි කරන්න පුළුවන්. හිතන්නකෝ කෙනෙක් 3D software එකකින් බටහිර පැත්තට මුහුණලා තියෙන නිදන් කාමරයක් ඩිසයින් කරනවා කියලා. software එක ඇතුලේ ඒ කාමරය හරිම ලස්සනට සිසිල්ව පේන්න හදන්න පුළුවන්.
අනිවාර්යයෙන්ම මෘදුකාංගකයකින් ඕන දෙයක් කරන්න පුළුවන්. හැබැයි ඒක සැබෑ ලෝකේ හදුවට පස්සේ හවස 4-5 වෙද්දී ඒ බටහිර හිරුවෙලියට කොන්ක්‍රීට් එක රත් වෙලා මුළු කාමරයම පෝරණුවක් වගේ රත් වෙනවා. අර සමාජ මාධ්‍යවල ලස්සනට පෙනුණු රූපේ ජීවත් වෙන්න බැරි වෙනවා. අර අපි කලින් කතා කළ විධිමත් අධ්‍යාපනයේ සහ ආධුනිකත්ව පුහුණුව නැති වුණාම වෙන්නේ ඒකයි. හරියටම කිව්වා. මෘදුකාංගකයට බෑ සැබෑ ලෝකයේ තියෙන උණුසුම ආර්ද්‍රතාවයේ ශබ්දය වගේ දේවල් නිවසියන්ට කොහොමද දැනෙන්නේ කියලා ගණනය කරන්න. ඒකට මිනිස්සෙකුගේ ප්‍රායෝගික අත්දැකීම අවශ්‍යයි. ඒ වගේම තුනේ අද ගොඩක් අය අවභාවිත කරන වචන කීපයක් තියෙනවා. ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් නවීන, එහෙමත් නැත්නම් මොඩර්න් සහ අවමවාදී නැත්නම් මිනිමලිස්ටික් කියන වචන හරිම ලේසියට පාවිච්චි කරනවා. සමාජ මාධ්‍යවලත් මේ බස්වර්ඩ්ස් හැමතැනම තියෙනවා. ඔය වචන දෙක නම් අද කාලේ ගොඩක් අය වැරදියට පාවිච්චි කරන්නේ. ඇත්තටම gedara බිත්ති ටික සුදු පාටින් ගාලා පුටු 2-3ක් විතරක් තිබ්බම ඒක මිනිමලිස්ටික් වෙනවද? එහෙමත් නැත්නම් කොටු හෙඩේට තට්ටු 3ක් ගහුවම ඒක මොඩර්න්ද? ඔන්න ඔතන තමයි නොදැනුවත්කමේ උපරිමය තියෙන්නේ. බොහෝ අය මේ වචන භාවිතා කරන්නේ ඒවායේ සැබෑ අර්ථය ගැන කිසිදු අවබෝධයකින් තොරව. මොඩර්න් සහ මිනිමලිස්ටික් කියන්නේ හුදෙක් මතු පිටින් පේන මෝස්තරයක් හෝ ෆැෂන් එකක් නෙවෙයි. එහෙනම් ඒක මොකක්ද? ඒක ජීවන රටාව හා බැඳුණු ඊට ගැඹුරු දාර්ශනික සංකල්පයක්. අපි මිනිමලිස්ටික් කියන සංකල්පය ගත්තොත් ඉන් අදහස් වෙන්නේ අවම දෙයකින් උපරිම ප්‍රයෝජනයක් අරගෙන මිනිස් මනසට දැනෙන සංකීර්ණතාවය අඩු කරලා මානසික සංසුන් බවක් ලබා දෙන අවකාශයක් නිර්මාණය කිරීමයි. ඒ කියන්නේ ඒක පේන තරම් සරල නැහැ. මම හිතුවේ බඩු අඩු කරාම හරි කියලා. කොහෙත්ම නැහැ. ඇත්තටම සරල බවක් නිර්මාණය කරනවා කියන්නේ ගෘහ නිර්මාණ ශිල්පයේ තියෙන අමාරුම දේ. උදාහරණයක් විදිහට මිනිමලිස්ටික් නිවසක ජල නාල, වයර්, බිත්ති සහ පොළව එකතු වෙන තැන් ඊටමත් සූක්ෂමව සංගවන්න ඕනේ. ගබඩා කිරීමේ පහසුකම්, ඒ කියන්නේ ස්ටෝරේජ් ස්පේසස් පිටටට නොපෙනෙන විදිහට බිත්ති වලටම සමතලා වෙලා තියෙන්න ඕනේ. ඒක සෑහෙන අමාරු වැඩක් නේ. අනිවාර්යෙන්ම මේ දේවල් මෙහිම කරන්න අතිවිශාල තාක්ෂණික දැනුමක් සහ අවකාශය පිළිබඳ සියුම් දැක්මක් අවශ්‍යයි. පේන්න තියෙන බඩු ප්‍රමාණය අඩු කළා කියලා ඒක මිනිමලිස්ටික් වෙන්නේ නැහැ. මේ වගේ ගැඹුරු සංකල්ප නිවැරදිව භාවිත කරලා නිර්මාණයක් කරන්න නම් අර අපි කලින් සාකච්ඡා කළ විධිමත් වාස්තු විද්‍යාත්මක අධ්‍යාපනය සහ වසර ගණනාවක පුහුණුව අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා. ඉතින් මේ විමර්ශනයේදී අපි කතා කරපු සීලුම කරුණු දිහා ආපහු හැරලා බැලුවම ඊටමත් පැහැදිලි නිගමන කීපයකට අපිට එන්න පුළුවන්. පළවෙනි එක තමයි නිකම්ම කඩදාසියක බිම්සලස්මක් අඳින කෙනෙකුයි සැබෑ ජීවමාන නිවසක් සැලසුම් කරන නිර්මාණකරුවෙකුයි අතර තියෙන දැවැන්ත පරතරය හඳුනා ගන්න එක. ඒ වගේම තමයි නිවසක් නිර්මාණය කිරීමේදී නිරන්තරයෙන්ම වරලත් වාස්තු විද්‍යාඥයින්, වාස්තු විද්‍යා බලපත්‍රලාභීන් හෝ NVQ5 මට්ටමේ සැලසුම් ශිල්පීන් වනි විධිමත් අධ්‍යාපනයක් ලැබූ සුදුසුකම් ලබාගත් අයම තෝරා ගැනීමේ වැදගත්කම. අනිත් කාරණේ තමයි යම් හේකින් ඒ සඳහා ඉංජිනේරුවරයෙකු වැනි වෙනත් වෘත්තියකුත් තෝරා ගන්නේ නම් ඔවුන් අනිවාර්යයෙන්ම වසර 5 සිට 10 දක්වා වූ ප්‍රායෝගික වාස්තු විද්‍යාත්මක ආධුනිකත්ව පුහුණුවක් ලබා තිබේදී පරීක්ෂා කිරීම. සහ වඩාත්ම වැදගත් දේ තමයි සමාජ මාධ්‍යවල දකින අලංකාර ත්‍රිමාන රූප සහ අර අපි කලින් කිව්වා මිනිමලිස්ටික් මොඩර්න් වැනි ජනප්‍රිය වචනවලට නොරැවටි සැබෑ වෘත්තිකයන් හඳුනා ගැනීම. මේ කතාබහ අවසන් කරන්න කලින් අපි කවුරුත් ගැඹුරින් හිතන්න ඕනේ කාරණයක් තියෙනවා. අපි මේ මෙච්චර වෙලා කතා කළේ නිකම්ම ගඩොල් සහ සිමෙන්ති ගොඩක් ගැන නෙවෙයි. නිවසක් කියන්නේ ඊට වඩා ගොඩක් එහාට ගිය දෙයක් නේ. හරියටම අපි ජීවත් වන නිවස තමයි අපේ දෛනික මනෝභාවය හැඩගස්වන්නේ. උදේට ඇහැරෙනකොට කාමරයට වැටෙන හිරු කිරණ අපේ දවස ආරම්භ කරන විදිය තීරණය කරනවා. කාර්යබහුල දවසක් ඉවර වෙලා ගෙදර ආවම දැනෙන වාතාශ්‍රය සහ නිදහස අපේ මානසික ආතතිය නැති කරනවා. ඒ අවකාශයේ ඇතුලේ තමයි පවුලේ අය අතර බැඳීම වර්ධනය වෙන්නේ, දරුවන්ගේ අනාගතේ හැඩගැහෙන්නේ. ඒක ඇත්තටම තමන්ගේ සහ තමන්ගේ පවුලේ අනාගත මානසික සෞඛ්‍යයත් එක්ක කරන ලොකෝ ගනුදෙනුවක්. කෙටියෙන්ම කිව්වොත් ඒ ගෙදර සැලසුම තමයි අපේ සම්පූර්ණ ජීවන රටාවම පාලනය කරන්නේ. එසේනම් කඩදාසියක රේඛා කිහිපයක් අඳින්න පමණක් දන්නා නමුත් අවකාශය, ආලෝකය හෝ මිනිස් මනස ගැන කිසිදු ගැඹුරු හැදෑරීමක් පුහුණුවක් නොමැති කෙනෙකුගේ අතට අපේ ඒ ජීවන සැලැස්ම භාර දීම කොතරම්නම් අවදානම් සාගතද?
අන්න ඒ නිසා මීළඟ වතාවේ ඕනෑම කෙනෙක් ඊතා අලංකාර මානසික සුවයක් ගෙන දෙන සංසුන් නිවසක් දකින විට මොහොතක් නැවති සිතා බලන්න. ඔව් ඒ සංසුන් බව, ඒ සරල බව ඉබේ පහළ වූවක් නෙවෙයි. අනිවාර්යෙන්ම ඒ හිස් අවකාශයේ ඊතරම් ජීවමාන කිරීම පිටුපස සැගවී ඇත්තේ වෘත්තීය නිර්මාණකරුවෙකුගේ වසර ගණනාවක කැපවීම, අත්දැකීම සහ නිහඬ අධ්‍යයනයයි. රේඛාවකට යහා ගිය සැබෑ නිර්මාණකරණය කියන්නේ ඒටයි. ඉතින් අපි හැමෝම තමන්ගේ සිහින නිවසත් ඒ වගේ නිවැරදි අත්වලටම බාර දෙන්න වග බලා ගන්න ඕනේ. අපේ අද මේ ගැඹුරු විමර්ශනය අපි මෙතනින් නිමා කරනවා.